මේ ඉන්නේ අචලා ප්‍රියදර්ශනී. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලගේ අම්මා ලෙබනන් රටේ ගෘහසේවිකාවක් ලෙස සේවය කරන්නේ. ගොවිතැන් කටයුතු කරන අචලගේ තාත්තයි අයියයි අචලයි ජීවත් වුණේ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ. විශ්වවිද්‍යාලේ ඉඳලා පහුගිය සතියේ ගෙදර ගිය අචලා පහුගිය බ්‍රහස්පතින්දා ගෙදර පඩිපෙලෙන් වැටිලා අතේ වැලමිට ගාවින් අස්තියක් බිඳුණා. ඒ අවස්ථාවෙම ඌරුබොක්ක හීගොඩ රෝහලට ඇතුළත් කළ අචලට අද වෙනකොට අත් වෙලා තියෙන්නේ මේ වගේ ඉරණමක්. ඊට පස්සේ රෝහලෙන් පැය භාගයක් විතර ඇතුළත මාතර රෝහලට මෙයා වෙවලා තිනවා. මාතර රෝහලේදී වෙලා පැය 24ක විතර කාලයක් මෙයාට කිසිම ට්‍රීට්මන්ට් එකක් නොකර ප්‍රතිකාරයක් නොකර මෙයාව තියලා තියෙනවා. එක්ස්රේ එකක් විතරයි මෙයාගේ මුලින්ම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ දවසේ තමයි ડોක්ටර් ඇවිත් මේ අත බැන්ඩේජ් කරලා තියෙන්නේ. මේ බැන්ඩේජ් කරන වෙලාවේ සහ ඊට පස්සේ මෙයා නිතර කියලා තියෙනවා මේ අත රිදෙනවා මට මේක තදයි කියන එක. ඉතින්දී වෛද්‍යවරු සහ ඒ කට්ටිය තදයි සහ අත බැන්ඩේජ් එක හිර බව කිව්වත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග කරගන්නේ නැහැ. ඕක සාමාන්‍ය දෙයක් කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ පහවදා වෙද්දී අත නිල් පාට වෙලා. ඒකම මේ හොස්පිටලේ කට්ටිය යම්කිසි කලබලයකින් විනාඩි 10ක් විතර ඇතුළත මේ අත නිල් පාටයි කිව්වට පස්සේ මෙයා වෙවලා තියෙනවා ජෙනරල් හොස්පිටල් එකට කොළඹ. ඊයේ හරියටම ජෙනරල් හොස්පිටල් එකේ හවස 6ට විතර මෙයා ඔපරේෂන් කරගෙන අත ඉවත් කළා. කොහේ හෝ අත්වැරද්දක් හෝ යම්කිසි නොසලකිල්ලක් තියෙන්නට පුළුවන්. යම් අත්වැරදීම් වෙන්නට පුළුවන්. නමුත් යම්කිසි පුද්ගලයෙක්ගෙන් දැඩි නොසලකිල්ලක් වෙනවා නම් එහෙම අපි ඒක කොහොමද තක්සේරු කරන්නේ? මට කියන්න තියෙන මගේ දූගේ අත නැති වෙච්ච විතරයි. ඇත්තටම අපිට ප්‍රශ්න සහගතයි මෙතන වෙච්ච ගැටලුව මොකද්ද කියලා. අපි අහන්නේ ඔයාලගෙන් මෙච්චරයි. අතක් කැඩිච්ච කෙනෙක්ගේ මෙතනින් අතක් කැඩිච්ච කෙනෙක්ගේ අතක් මේෙන් කපන්න තරම් වෙච්ච මේ ප්‍රශ්නේ මොකද්ද? ඇත්තටම අපි යාළුවෝ හැමෝටම ප්‍රශ්නයක්. ඒකට තාමත් උත්තරයක් නැහැ. නීතිඥවරියක් වෙන්න සිහින දැකපු අචලගේ ඒ සිහිනයට ජීවයක් දෙන්න කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අචලගේ යාළුවෝ මුළු රටෙන්ම ඉල්ලීමක් කළා. අපි උත්සාහ කරනවා එයාගේ අත තිබ්බ තත්ත්වයටපත් කරන්න. ඔයාලා හැමෝම පුළුවන් උපකාරයක් අපි වෙනුවෙන් කරන්න. මේ වෙද්දි මිලියන 10ක විතර මුදලක් සාමාන්‍යයෙන් අපිට කියලා තියෙන ඊට වඩා වැඩි මුදලක් යයි. මගේ යාළුවා එයාට අතක් දෙන්න බෑ. ඒ වුණාට එයාට පුළුවන් එයාගේ ජීවිතේ තව මේ ඉස්සරහට කරගෙන යන්න උදව් කරන්න.